ලංකාවේ තරුණ කොල්ලන්ගේ හදවතේ තියෙන අංක එකේ බයික් එක මොකද්ද? ඒ තමයි මේ Bajaj Pulsar 150. මේකේ තියෙන මස්කියුලර් බොඩිය තමයි විශේෂත්වය. ටැංකිය දැක්කම නිකන් ජිම් ගිහින් ඇඟ හදාගත්ත කොල්ලෙක් වගේ ගැම්මක් තියෙන්නේ. ඉස්සරහා ලයිට් එක බලන්න. මේකට කියන්නේ වුල් රේස් කියලා. රෑට මේ ලයිට් දෙක පත්තු වුණාම කොටියෙක් බලන් ඉන්නවා වගේ. මේකේ හાર્ට් එක තමයි මේ DTSI එන්ජිම. Digital Twin Spark Ignition. ඒ කියන්නේ ප්ලග් දෙකක් තියෙනවා. ඉතින් පෙට්‍රල් දහණය වෙනවා සුපිරියටම. Pulsar එකක තියෙන අනිත් ගැම්ම තමයි silencer beat එක. රේස් කරනකොට එන ඒ ගොර හැඩි සද්දෙට කොල්ලෝ පිස්සු වැටෙනවා. ඇක්සලරේටරේ ඇඹරුවොත් මේක ඈතලයක් වගේ විදිනවා. ට්‍රැෆික් එකේ ඕවර්ටේක් කරන්න මේකේ තියෙන පිකප් එක හොඳට මේති. මේකේ ඉන්නේ ඩිජිටල් මීටර් බෝඩ් එකක්. වේගය RPM ඔක්කොම ඩිජිටල් විදියට වැටෙනකොට මාරම ලුක් එකක් තියෙන්නේ. ඉස්සරහා ඩිස්ක් බ්‍රේක් එක නිසා ඕන වෙලාවක බයික් එක කන්ට්‍රෝල්. වක්කුවක් ගන්නකොට උනත් බය නැතුව නමාගෙන යන්න පුළුවන්. 150 වුණාට මේක තෙල් වැඩ කරන්නත් දක්ෂයි. ලීටරයකට කිලෝමීටර් 45ක් 50ක් කරන්න පුළුවන්. පොකට් එකටත් වාසි. මේකේ සීට් එකත් හරිම සැප පහසුයි. දුර ගමනක් ගියත් මහන්සියක් දනින්නේ නැහැ. ස්පෝර්ටි වුණාට කොන්ද රිදෙන්නේ නැහැ. රෑට Pulsar එකේ යනකොට තමයි නියම ලස්සන පේන්නේ. මීටර් බෝඩ් එකේ ලයිට් එළියයි හෙඩ්ලයිට් එකයි එක්ක යද්දි මාරම ෆීලිං එකක්. කොල්ල විතරක් නෙවෙයි කෙල්ලොත් මේ බයික් එකට ආසයි. පිටිපස්සේ සීට් එක උඩ ඉඳගෙන යනකොට එයාලටත් ලොකු පෙනුමක් ලැබෙනවා. වීල් කරන්න, ස්ටන්ට් කරන්න ලංකාවේ කොල්ල මුලින්ම තෝරගන්නේ Pulsar එක. මොකද මේක යකඩයක් වගේ හයියයි. ඉතින් යාළුවනේ ඔයාලා Pulsar එකට කැමතිද? නැත්නම් මේකට ගහන්න වෙන බයික් එකක් තියනවද? පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් පරිස්සමෙන් බයික් එක පදින්න. හෙල්මට් දාන්න අමතක කරන්න එපා. පේජ් එක ෆලෝ කරලා සෙට් වෙලා ඉන්න. ජය වේවා.